දුස්මන්ත චමීරගෙන් විසිට පන්දුවීම ඔහු අපි දන්නවා මෙවනට පැවැත්වන ඉන්දියන් ප්‍රමියලි තරංගාවලි තවත් එක් තරගයක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ලක්නෝ සුපර්ජයන්ස් කණ්ඩායම අතර. ඉතින් තරගය පළමුව පන්දුර පහර දුන්නා ලක්නෝ සුපර්ජයන්ස් කණ්ඩායම. ඉතින් ඔවුන් ලකුණු 159ක් ලබා ගන්න කඩුළු 6ක් දැවි. ඉතින් මෙම තරගයට මෙවර සීසන් එකේ පළවෙනි මංගල තරගයට ක්‍රීඩා කරනවා ශ්‍රී ලංකාවේ දුස්මන්ත චමීර. ඉතින් ඔහු පන්දුවාර 3ක් යවන ලකුණු 25කට කඩුල්ලක් ලබා දෙන පන්දුවාරයකට ලකුණු 8.3ක දලවේගයක් තමයි ලබා දීලා තිබෙන්නේ. ඉතින් ඔහු ඉතා හොඳින් පන්දු වැව්වා. ඉතින් ලක්නෝ සුපර්ජයන්ස් කණ්ඩායමේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු එඩ් මාක්‍රම් ලබා ගනු ලැබුවා. ඉතින් ඔහු මෙවර තරගාවලියේ ලබාගත් මංගල කඩුල්ල දුස්මන්ත චමීර වූ පළවෙනි පන්දුවාරයේ පළවෙනි පන්දුවටම මිචෙල් මාස් ඉතින් දවන්ත 6 පහරක් එල්ල කරා. ඉතින් ඔහුගේ පළවෙනි පන්දුවාරයේ ඉතා හොඳ පන්දුවාරයක් උනේ නැහැ. ලකුණු 11ක් ලබා දුන්නා. එන් අනතුරුව ඔහු යවූ අවසන් පන්දු වාර දෙකට ඉතා හොඳින් මුහුණ දීමට හැකියාව ලැබුණේ නැහැ. ලක්නෝ සුපර්ජයන්ස් කණ්ඩායමේ පිටිකරුවන්ට අවසානයේ ඔහු ලකුණු 25කට සීමා කරා ඔහුගේ පන්දුවාර 3. ඉතින් අපි බලමු ලකුණු 159 ඉලක්කයේ හඹා යන්න පුළුවන් වෙයිද කියලා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට. දැන් ඔවුන් පන්දුවට පහර දෙමින් ඉන්නේ. ඉතින් අපි බලන් ඉමු තරගයේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.